සුගතිය කැමති නම් ඊළඟට නිවන කැමති නම් පින්කම් 10ක් ජීවිතයට එකතු කරගන්න. ඒ කියන්නේ හතර අපායේ වටින සුගතිය කැමති නම් කියන වචනේ අයින් කරන්නකෝ. සමහර අය දිව්‍ය ලෝකෙ ඉපදෙන්න බයයි. ඒක පැත්තකට දාන්නකෝ. හතර අපායේ වැටෙන්නේ නැති වෙන්නත් සංසාර දුකෙන් නිදහස් වෙන්නත් ජීවිතේ පින්කම් 10ක් අත් නොහැර කරන්න ඕන. අන්නේ පින්කම් 10ට කියනවා දස පුණ්‍ය ක්‍රියා. ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලා මේ කරන ඔක්කොම පින්කම් ඔය 10 ඇතුළත තමයි වැටෙන්නේ. ඒ එකක් තමයි දානය, දන් දීම. මතක තියාගන්න මේ ලෝකේ එතරට ගිය සංසාරයෙන් දුකෙන් නිදහස් වුණේ රැස් කරපු අය නෙවෙයි, අස් කරපු අය. රැස් කරන කෙනෙක් වෙන්න එපා, අස් කරන කෙනෙක් වෙන්න. අස් කරන්නේ දාණයෙන්. ඔක ජීවිතේ හොඳට තියාගන්න මතකේ. මම අස් කරන කෙනෙක් වෙනවා, රැස් කරන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඊළඟට එතකොට එහෙනම් ජීවිතේ තියෙන්න ඕන දානය කියලා එකක්. මේ සතර අපාය නොවැටෙන්න නිවන කරා යන්න. ඊළඟ එක තමයි දානං සීලංච භාවනා. සීලය පන්සිල් පද 5 ආරක්ෂා කිරීම. අමතරව පොම්පෝය දවසට උපෝසතය. ඒතකොට ජීවිතයේ අංගයක් සිල් රකිනවා කියන එක. සතර අපායේ වැටෙන්න කැමති නැති නිවන කරා යන්න කැමති කෙනෙක්. ඊළඟට භාවනා. භාවනා කියලා කියන්නේ බුදු ගුණ හිතන එක, දහම් ගුණ හිතන එක, සංඝ ගුණ හිතන එක, මෛත්‍රී භාවනාව, මරණානුස්සති භාවනාව. ඊළඟට තවත් පුළුවන් නම් සතිපට්ඨාන භාවනාව. සතර අපායේ වැටෙන්න කැමති නැති නිවන් දකින්න කැමති කෙනෙක් කරන පින්කම්. දානය, සීලය, භාවනාව, පත්තිපත්තානුමෝදනා. පත්තිපත්තානුමෝදනා කියන්නේ පින් දීම, පින් ගැනීම. පින්කම් දෙකක්. මම මේ පින්කම කරගෙන දැන් බණ පටන් ගත්තා. මම පින් දුන්නා. ඔබ පින් ගත්තා. ජීවිතේ කොටසක් කරගන්න අනිත් අයට පින් දෙන එක. කාටද දන්නවද ඉස්සල්ලාම පින් දෙන්න ඕන? කල්යාණ මිත්‍රයාට. කල්යාණ මිත්‍රයා මුණ ගැහුන්නේ නැත්තම් මං කොහේ ඉඳීද? මාගේ කල්යාණ මිත්‍රයෝ දිගාසිරි ලබත්වා. ඒක පින්කමක්. සතර අපායේ වැටෙන්නේ නැතිව නිවනට යන කෙනෙකුගේ පින්කමක් ඒක. ඒක හදපත්ලෙන් එන්න ඕන. ඊළඟට පින් දෙන්න හැදූ වැඩූ දෙමව්පියන්න. මගේ අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වේවා කියලා. මාව හැදුවා වැඩුවා. කුඹුරු වතු පිටි හේන් ගොවිතැන් කරනකොට අනේ අපේ අම්මලා තාත්තලා මේ කුඹුරු වතු පිටි අපිට බේරලා මේ ගෙවල් දොරවල් හදලා කියලා දෙමව්පියන්ට පින් දෙන්න. දූල පුතාලගෙන් මං අහන්නේ. ඔයාලට 3 වේල උයලා දෙනවා අම්මලා. පින් දීලා බත් කන අය හිතෙන් හිතන්නකෝ. අම්මලා තාත්තලා දෙන බත් ටික බත් කකා උයපු කෙනාට බයිනවා. ඉතින් සතර අපායේ දොරටු කෙසේද වැහෙන්නේ? දෙමව්පියන්ගේ වහලේ යට ඉඳගෙන දෙමව්පියන්ට අතපය දික් කරනවා. සතර අපායේ දොරටු කෙසේද වැසෙන්නේ? අම්මලා තාත්තලා නුරුස්සන හිතින් ඒ මිනිස්සුන්ගෙන් යැපෙනවා. ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩනවා.
පින් දෙන්න කල්යාණ මිත්‍රයාට, දෙමව්පියන්ට, ගුරුවරුන්ට. නේ මට අකුරු ශාස්ත්‍රය කියලා දුන්නා. මං අද රස්සාවක් කරන්නේ මට උගන්වපු නිසා. අපිට නම් ගුරුවරුන්ට කොච්චර පින් දෙන්න පුළුවන්ද අද කාලේ ප්‍රවෘත්ති වලට දකින්න නාඩගම් දිහා බලනකොට අනේ අපේ ගුරුවරු නම් කොච්චර හොඳද. අපේ ගුරුවරු අපිට අදටත් සර්ලා අපි ළමයි ඒක අදටත් තියෙනවා. මම මහාන වුණත් ඒ සර්ලා දකිනකොට අපිට ගුරුවරුම තමයි. ඒ ටීචර්ලා දකිනකොට ගුරුවරුන්ට පින් දෙන්න, ඊළඟට පින් දෙන්න දෙවියන්ට, ප්‍රදේශ භාර දෙවියන්ට. ලංකාවේ වුණත් මේකේ තියෙනවා පාලනයක් කියලා එකක්. දැන් රාජ්‍ය පාලනයේ තියෙන්නේ ගමේ ග්‍රාම සේවක මහත්මයා, ඊළඟට ප්‍රාදේශීය ලේකම්, ওই විදිහට තියෙනවා නිලතල ඉහළට. ඒ වගේ මේ ලෝකේ නොපෙනෙන ලෝකෙත් තියෙනවා. මේ පොළොවට තියෙන භූමි වාසී දේවතාවෝ, බහිරව දේවතාවෝ. උඩට ආපුවම තියෙන රුක්ෂ දේවතාවෝ, රුක් දෙවියෝ. ගස්ගල් වන පර්වත දේවතාවෝ. ඊළඟට එක එක ප්‍රදේශ වලට අරක්ගත දෙවිවරු ඉන්නවා. අයනායක දෙවියෝ, පත්තිනි දෙවියෝ ප්‍රදේශ වලට අරක්ගත අය. බණ්ඩාර නමින් දෙවියෝ, දෙඩිමොණ්ඩ දෙවියෝ, දලදා බණ්ඩාර දෙවියෝ. ඒ ඔක්කොම ගියාට පස්සේ ආයෙ 4 දෙනෙකුට බෙදෙනවා. ඒ ඔක්කොම 4 දෙනෙක්ගෙන් පාලනය වෙනවා. විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ. එයයි තමයි ලංකාවේ දිසා 4 පාලනය කරන්නේ. ලංකාවේ උතුරු දිසාවට බලය පවත්වන්න ගත්තොත් එහෙම ඒ උතුරු දිසාවට බලය පවත්වනවා සමන් දෙවියෝ. දකුණු දිසාවට කතරගම දෙවියෝ. නැගෙනහිර දිසාවට විෂ්ණු දෙවියෝ. ඊළඟට බටහිර දිසාවට විභීෂණ දෙවියෝ. ඉතින් ඒ දෙවියන්ගේ නමක් කියලා මම රැස් කරගත්ත මේ පින් මේ දෙවිවරුන්ට අනුමෝදන් වේවා කියනකොට කටවල් වලට මොනවාරි වෙනවද? ඊළඟට තිසරණේට මොනවාරි වෙනවද? ඊළඟට එතනින් ගියාම සෙම්පති දෙවිවරු. එතනින් උඩට ගියාම සතරවරන් දෙවියෝ. දතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ. ඊළඟට සග්දෙවිඳු. ඊළඟට සදිව්‍ය ලෝකවාසී දෙවියෝ, බ්‍රහ්මයෝ පින් දෙනවා. ඇයි මේක කරන්නේ අපි? සතර අපායේ මිදෙනු කැමැති, නිවනට යනු කැමැති කෙනාගේ පුණ්‍ය ප්‍රතිපදාවක්. පින් දීම කියන එක තියෙන්න ඕන. ඊළඟට විශේෂයෙන් පින් දෙන්න ඕන උදව්වක් කරපු කෙනාට. ඔයාට පින් සුද්ධොත් මොකක් හරි උදව්වක් කළාම තෑන්ක්ස් කියනවා. තෑන්ක් යූ කියනවා. අපේ මිනිස්සු එහෙ ගියාට පස්සේ ඒවා කියනවා. ගෙදර අම්මා බත් ටික ගෙනත් දුන්නා. අනේ අම්මේ පින් කියලා කියන්නේ. අවුරුදු 18, 19, 20 දරුවන්ට අම්මලා රිදි හොදලා දෙනවා. ඒ වැඳගෙන යසට යනවා. පින් සිද්ධ වේවා කියලා කියන්නේ. හොඳලා හම්බ කරන ධනය පන්ති වලට ළමයිට පන්ති වලට දෙනවා. වැඳලවත් ගන්නෑ. පුළුවන් නම් බේරෙන්න. ධර්මයෙන් තමයි ජීවිතේ සුවපත් වෙන්නේ. ධනයෙන් නෙවෙයි. දුවේ පුතේ ඔයාලා මොකද්ද මිරිඟුවක් පිටිපස්සේ දුවන හොය. අද උදේ ධර්ම දේශනාවට අපි කළේ පිළින්දවච්චි මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේට පුළුවන් මාලිගාවක් වුණත් රත්තරන් කරන්න. නමුත් උන්වහන්සේගේ පිණ්ඩපාතේ වඩින්න ගමේ ඉන්නේ දුප්පතුම 500ක්. ඉතින් ඒ රහතන් වහන්සේට පුළුවන් ඔය එක ගෙදරක එක සිම්බු ගානේ රත්තරන් කරන්න. ඇයි කළේ නැත්තේ? ජීවිතේ සුවපත් වෙන්නේ ධනෙම්ම නෙවෙයි. සල්ලි තියෙන කොච්චර මිනිස්සු ඉන්නවද දුකසේ ජීවත් වෙන. හදවතේ ගිනි අවුලුවා ගන්නවා, පොත්වල සල්ලි තියෙනවා. තට්ටු ගණන් ගෙවල් හදා ගන්නවා,
හදවත දෙදරලා ගිහිලා. සල්ලි වලින් සැනසීම ලැබෙන්නේ නැත. ලැබෙනවා නම් කාරුණික සිත් තියෙන පුංචි දෝනි කෙනෙක් මාලයක් නැතුව අඬද්දී බිම තිබ්බ වැලක් අරගෙන රවුම් කළා කරට දාගන්න කිව්වා. පිලින්දි වච්ච මහරහතන් වහන්සේ. ඒ ලනුවම රම්මාලාවක් වුණා. ඊතරම් කරුණාවක් දැනෙන එක ගෙදරකට යනකොට දරුවෝ දෙන්න හොරු අරන් ගිහිල්ලා අම්මලා පොළොවේ පස් කකා අඬනවා. එතනින් අතුරුදහන් වෙලා අර අරන් යන ළමයි දෙන්න 이르දියෙන් අරන් ගෙදර තිබ්බා. එච්චර කරුණාව දැනෙන පිලින්දි වච්ච මහරහතන් වහන්සේ ඒ දුප්පතුන්ගේ ගෙවල් වලට වඩිද්දී බෙදෙන දන් හැන්දවත් රත්තරන් කළේ නැහැ. සල්ලි වලින් සැනසීම ලැබෙන්නේ නැත. ධර්මයෙන් සැනසීම ලැබේ. ඒ නිසා ධර්මයේ තමයි ස්තුති කිරීම. පුරුදු වෙන්න ජීවිතේ සතර අපායේ වැටෙන්න කැමති නැත්තම් මේ නරාවලෙන් ගොඩ යන්න කැමති නම් මේ දුක් විඳින ජීවිතෙන් ගොඩ යන්න කැමති නම් අන්න ඒක පින් දෙන්න. ඔයාට ගොඩක් පින් ස්තුති. අනේ ඔයාට ගොඩක් පින් කියලා. ඒ වචන එකතු කරගන්න. ඔයාට ස්තුති කරන්න මට වචන නැහැ. ඔයාට පින් දෙන්න මට වචන නැහැ. ඔයා කළ උදව්ව මං අමතක කරන්නේ නැහැ. ඔය වගේ වචන ටිකක් එකතු කරගන්න භාෂාවට. මේ දුකෙන් එතර වෙන්න කැමති නම් ඔය දන්න හැම කුණුහරයක්ම කියාගෙන ගෙවල් වල රණ්ඩු වෙනවා. කවුරු ඉගෙනනවද කොයින් ඉගෙන ගත්තද කවුරු කියලා දුන්නද කියලා කතාවක් නැහැ. ඔය අම්මා තාත්තා පොඩි උන් ඕවා කියලා දෙන්නේ නැහැ. නමුත් උන් එකතු කරගෙන මේ වචන. ඒ වචන එකතු කරගත්තා. මං කියනව තේරෙනවනේ. අපේ ජීවිතේ යම් නරක පුරුදු තියෙනවා නම් නරක ක්‍රියා නරක වචන ඒවා අපිට අම්මලා කියලා දුන්නේ නැහැ, ඉස්කෝලෙන් කියලා දුන්නේ නැහැ. අම්මා තාත්තවත් කියලා නොදී, ගුරුවරුවත් කියලා නොදී අපි ඉගෙන ගත්ත ඒවා. සතර අපායෙන් ගොඩ යනු කැමැති, අම්මා නිවන් දකින්න කැමැති අපිට අම්මා තාත්තා කියලා දුන්නේ නැතත්, ගුරුවරු ඉස්කෝලේ කියලා දුන්නේ නැතත් ස්තුති කිරීමේ වචන ඉගෙන ගන්න දරුවනේ. ඒකට කියනවා පින් දීමේ පින්කම කියලා. ඒකනේ කුඹුරු වල අලුත්සහල් මංගල්‍යය තියලා කෙත්වතු වැව්වමුණු හදපු අයට ප්‍රදේශ බාර දෙවියන්ට කිරි උතුර වල මුරුතැන් දේව දානෙ දීලා පින් දෙනවා. හොඳ නැද්ද? හොඳයි. ඕ ලෙවල් කරලා කරන්න කලින් කළාට පස්සේ අපි ගුරුවරුන්ට බුලත් දීලා වැඳගෙන ගියා. ඒ ලෙවල් වලත් එහෙමයි. අපි එහෙම කළා. පින් දුන්නා, පින් ගත්තා. ඊළඟට ඒ නිසා පින් ගැනීමත් එහෙමයි. අනේ සාදු සාදු කියලා පින් අනුමෝදන්. මේ අපේ මිනිසුන්ට පින් ගන්න බෑනේ. පින් ගන්න නෑ අපේ මිනිස්සු කියලා මම ඔප්පු කරලා පෙන්නන්න. අද එහෙම වෙයි. අද නම් එහෙම වෙන එකක් නෑ. ඔය පිට බනට යද්දී පින් දෙන වෙලාවේ බන ඉවර වෙලා මෙන්න කවුරු හරි අටපිරිකරයක් අරන් අර හැම තැනම දඟලනවා. මං එක්කෙනෙක්ගෙන් ඇහුවා අටපිරිකරේ හැම එකාගේම අතේ උලාපන් කියලා කොයි පොතේද තියෙන්නේ? අර බණ ටික කියලා පින් ටික දෙන්න දෙන්නේ නැහැ. අර මිනිසුන්ට කිසිවමනාවක් නැහැ පින් ගන්න. හැබැයි පෙරේතෙක් වුණාට පස්සේ එංගවල් වලට ආරුඩ වෙලා කියනවා පින් දීපන් කියලා. අර බණ අහද්දි පින් ටික ගත්තේ නැහැ. ඒ වෙලාවේ ඉනේ තියෙන පඳුර ගන්න, අර shopping උරේ තියෙන පඳුර ගන්න, තමන් ගෙනව පිරිකරේ අනිත් අයට අල්ලන්න පුදුම අමාරුවක් තිබ්බේ. මං සැරයිද දන්නේ. කනගාටුවට මේ කියන්නේ මට විච්ච දේවල්. ඉතින් සැරයට මම ඉතින් ඒ වෙලාවට කියනවා මොකද කරන්නේ මේ මිනිස්සු හදාගන්න විදියක් නැහැ. ඒ කියන්නේ පිනපව ගැන බණ පොතෙන් ඉගෙන ගන්නකොට දුක හිතෙනවා. මේ අවස්ථාව අම්මලට මග හැරෙන එක.
මොකද අපි උගුර ලේරහ වෙනකල් කියන බණපද කියලා ධර්ම දාණයෙන් රැස් කරගන්න පින දෙනවා මිනිස්සුන්ට. ඥාතීන්ට අනුමෝදන් කරනවා, දෙවියන් අනුමෝදන් කරනවා. මිත්‍යක් බණ අහලා සැනසුණ හිතේ ප්‍රීතිය පිරිත් පෙන් ඉහිනවා වගේ මිනිස්සු සුවපත් කරන්න පින් දෙන්න ඕන. ඒ දෙන වෙලාවේ අටපිරිකරයක් කරන් දඟලනවනේ. හිතන්නේ අටපිරිකරේ අරගෙන නිවනට යන්න පුළුවන් කියලා. කිසා ගෝතමී මිනියක් කරේ තියාගෙන ගෙන්ගිට ගියේ අටපිරිකරයක් කරන්න නෙවෙයි. පැහැදිලි නේද? ඒ නිසා පින්වතුනි, පින් ගන්න වෙලාවේ අදින් පස්සේ මේ බණ අහන ඔබට බණ තේරෙනවා නම් ඒ මූඩකම කරන්න එපා. ඒ තමයි බණ කියලා පින් දෙන වෙලාවේ අටපිරිකර අත ගස්සන්න එපා. පූජා ද්‍රව්‍ය අත ගස්සන්න එපා. එක්ක හොඳයි මිනිස්සු ඔක්කොම එන තැන මේසයක් තියලා ඒ මේසේ පිරිකර ටික කියලා එනකොටම අත වන්දනා කරගෙනම හෝල් එකට එන්න තියෙනවනේ. එහෙම නැත්තම් බණ ඉවරුණාට පස්සේ ආශිර්වාද කළාට පස්සේ පිරිකරේ අරන් පූජා කරනවා. ඒ නිසා පින් ගන්න ඕන අපි. කවුරු හරි සිරිපාද ගියා. අනේ ඔයාලා සිරිපාද ගියාද? ඊට කෙනා ඔව් කියලා මං අනුමෝදන් වෙනවා. අනේ ඔයා දඹදිව ගියාලුනේ. ඔව්. අනේ ඔයා රැස් කරගත්ත පින මං අනුමෝදන් වෙනවා. ජීවිතේ කොටසක් කරගන්න තවත් කෙනෙක් කරන පින අනුමෝදන් වෙන එක. කුමක් පිණිසද අපි මේක කරන්නේ? සතර අපායෙන් එතර වෙන්න, මේ නිවන් අවබෝධ කරගන්න. ඒකටයි මේක පුරුදු කරන්නේ. කැමති නම් කරන්න, කැමති නම් නොකර ඉන්න. ක්‍රම 10ක්. දානංච සීලංච භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච්ඡාපචායංච. වෙය්‍යාවච්ඡාපචායංච කියලා කියන්නේ වත්පිළිවෙත් කිරීම, සේවය කිරීම. සේවය කරන්න ඕන. උපස්ථාන කරන්න ඕන. ඔබගේ ජීවිතේ කාට හරි ඔබ උපස්ථාන කරන්න ඕන. අත්‍රක රහතන් වහන්සේ නම් මතක නැහැ. ඒ ජීවිතේ නසාගෙන තියෙන උපස්ථාන කරන්න කෙනෙක් නැහැ කියලා. එක මහා ඒ කියන්නේ මේ කලින් තාපස ජීවිතයක එක ඉරිසින් වහන්සේ නම 3000ක් ශිෂ්‍යෝ තමන්ට උපස්ථාන කරද්දී මට උපස්ථාන කරන්න කෙනෙක් නැණි කියලා වැලි ගොඩක් හදලා වැලි ගොඩට වැඳ වැඳ ඉඳලා තියෙනවා. වැලි ගොඩට වැඳ වැඳ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වඳින්න, ගරු කරන්න, එනකොට නැගිටින්න, අහලා කරන්න තමන් උඩින් කෙනෙක් තියාගන්න ඕන. එක්කෝ ඒ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ගුරුවරයා වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රය අනිවාර්යයි. ගරු කරන්න, උපස්ථාන කරන්න, අවවාද ගන්න, අනුශාසනා ගන්න කෙනෙක් තියාගන්න ඕන. ඒකට කියනවා මේ වෙය්‍යාවච්ච කියලා. අප උපස්ථාන කරන්න. දැන් බලන්න ඔබ කාට හරි අප උපස්ථාන කරන කෙනෙක්ද? සතර අපායෙන් එතර වෙන්න කැමති නම්, අමා නිවන් දකින්න කැමති නම් කෙනෙකුට උපස්ථාන කරන්න ඕන කාට හරි. දැන් බෝධීන් වහන්සේට කරන උපස්ථාන, සෑයට කරන උපස්ථාන පැහැදිලිද? මේක හොඳට හිතට ගන්න. ඊළඟට අපචායනය කියලා කියනවා වගකීම් දැරීම. තමන් වගකීමක් දරන කෙනෙක් වෙන්න ඕන. අම්මා තාත්තා විදියට වගේ. සමහර මිනිස්සුන් කිසි වගකීමක් නැහැ ජීවිතේ. පාවෙන සරුංගල් වගේ නූලක් නැති. ඔහේ පාවෙන වගකීමක් නැහැ. යමක් කරනකොට බ්‍රේක් වෙන්නේ නැහැ. මං අම්මා කෙනෙක්. මං තාත්තා කෙනෙක්. මට වගකීමක් තියෙනවා. මං දැන් දරුවෝ ඉන්න කෙනෙක්. කියලා වගකීමක්. වෘත්තිය තුල වගකීම දරන්න ඕන. පාර අතු ගාන කෙනාගේ ඉඳලා වගකීම දරන්න ඕන. කක්කුස්සිය අතු ගාන කෙනාගේ ඉඳලා
වගකීම දරන්න ඕන. සංඝයා වහන්සේගේ වගකීම දරන්න ඕන. සතර අපායෙන් ඈතර වෙන්න කැමති නම් අමා නිවන් දකින්න කැමති නම් වගකීම් දරන කෙනෙක් වෙන්න ඕන. සැහැල්ලු ජීවිත නෙවෙයි. කියන්නේ මම නම් ඔය කිසි දෙයකට එහෙනම් මහාන වෙන්න ඕන. මහාන වුණාට පස්සේ වගකීමක් තියෙනවා. ඒ භික්ෂුවකගේ වගකීම. වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ලේනත් වගකීමක් දරන උත් කූඩුව හදලා පැටියෙක් බී කරන. ඒ පැටියට කන්න බොන්න දෙනවා. කුරුල්ලු පැටියට කන්න බොන්න කුරුල්ලු ගේනවා. උන් තුලත් තියෙන වගකීමක්. බෝල මැටි එක එක ගෙනල්ලා කුඹලා ගේ හදනවා. ඌටත් වගකීමක් තියෙනවා. සමහර මිනිස්සු තියෙනවා අනුන් කෑවත් එකයි බිව්වත් එකයි මං විතරක් හිටියොත් ඇති. ඒවා අකුසල්. ඒතර මේ දස පුණ්‍ය ක්‍රියා වගකීම් දැරීම. ඊට පස්සේ ඔන්න දාන සීල භාවනා පින් දීම පින් ගැනීම වත් පිළිවෙත් කිරීම වගකීම් දැරීම ඊළඟට වෙය්‍යාවච්ඡාපජායන්ද දේශනා කියලා කියන්නේ ධර්මයේ දේශනා කිරීම. ඔබ අන් අයට දහම් කරුණු කතා කරන. මෙතන නම් දේශනා කියන්නේ ධර්ම දේශනාව. එතකොට ඔබගේ ජීවිතේ එක කොටසක් වෙන්න ඕන කතා කරන වචන තුළට ධර්ම එකතු වීම. සුති දහමට සවන් දෙන එක. දිට්ඨිජු සම්මා දිට්ඨිය පිම්පව් විශ්වාසය. පැහැදිලිද? ඔබ අප කාටත් දස පුණ්‍ය ක්‍රියාවලින් ජීවිතේ පිම්පුරවා ගන්නටත් සතර අපායෙන් නිදහස් වෙන්නත් තමා නිවන පිණිසත් මේ පින් හේතු වාසනාම වේවා.